1970 ඉඳලා 75 වෙනකන් මේ සීනි සංයුක්ත මණ්ඩලය කියලා ඒ කාලේ කිව්වේ. ඒ කියන්නේ තුනම එකට ගුරාණයි මෙහි දෙකයි තිබ්බේ. ගුරාණ සෙවණකල් තිබ්බේ නැහැ. ඊ පස්සේ වෙනවා. ඔව්. එතකොට මේ දෙකේ සීනි සංයුක්ත මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා හැටියට හිටියේ ධනපාල රත්නසේකර කියලා කෙනෙක්. ඒ මගේ තාත්තා. කත්තලේ කෝවිල් ගමේ ජීවත් වුණේ. මම ඒකයි මේ කට්ටිය කියනකන් සද්ද නොකර හිටියේ. මොකද මම ඒ කාලේ ඉස්කෝලේ නිවාඩු කාලේට උදේට ඇවිල්ලා අවශ්‍යලා යන්නේ මෙතන. මම කොළඹ ඉගෙන ගත්තේ නිවාඩුවට ආවහම උදේට ආවහම හවස යන්නේ. මේක කන්තලේ තිබ්බ කුරුදුවත්ත කොළඹ කුරුදුවත්ත වගේ තමයි මේක. නිකන් අපි තැන් තැන් වලට නම් දෙනවා. ඔව් දැන් ඒ කියන්නේ නුවරඑළියට කියනවනේ මේ ලිටල් ලන්ඩන් කියලා. ඒ වගේ මේක නිකන් ඉහළ පැලැන්තියේ කට්ටිය තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ලොකු නිලධාරීන්ට ඒ පහසුකම් වෙඩගත්තිය ක්ලබ්ස් තිබ්බා මේ. මම දන්නවා හොඳට. දැන් අර එකෙනෙක් මතක් කරා ජයවර්ධන කියලා සාමාන්‍ය අධිකාරි මහත්තයෙක් හිටියේ අපේ තාත්තා කාලේ තමයි යා හිටියේ. ඉතින් ඒ නිසා ඒ තිබ්බ සම්පත් අර හැමතුම ඇහුවාගේ මොකද්ද වුනේ කියලා අපිත් හොයනවා. මොකද මේ කාණ්ඩු වලට එහෙම චෝදනා කරන එක නෙමෙයි. නමුත් අපිට මේක ඇත්තටම සෝචනීය තත්ත්වයක් වෙලා තියෙනවා. දැන් ඇත්තටම මේ කන්තලේ ප්‍රදේශය මේ කෘෂිකර්මාන්තයෙන් කියන්නේ ගොවිතැන් ඇරුණාම කන්තලේ කියන්නේ කන්තලේ ගුහම මේ නගරේ විතරක් නෙවෙයි කන්තලේ කෝවිල්ගම මේ පොටන් කාටු නගරේ විතරක් නෙවෙයි ඔය කොලනි ටිකත් මේ මිනිස්සු ජීවත් වුනේ මේක කතාවට කියන්නේ ෆීල්ඩ් එකේ වැඩට යනවා. ඒ කාලේ උදේ ෆීල්ඩ් එකේ වැඩ 12ට ඉවරයි. බයිසිකල් එන්නේ ඒ කාලේ බස් තිබ්බේ නැහැ 1973 හරි 74 තමයි කන්තලේ ළඟම ඩිපෝ දැම්මේ. ඊට ඉස්සර වෙලා බස් තිබ්බේ නැහැ. මේ කියන්නේ ඔය ලොරි වල එහෙම තමයි ආවේ. මේ එතකොට බයිසිකල් වල තමයි එන්නේ. ඇවිල්ලා ෆීල්ඩ් එකේ වැඩ කරලා යනවා. මම දන්නවා හොඳට විශ්වවිද්‍යාල වලට තේරිච්ච අය අපි ඔය මේ හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකොන් මහත්තයාගේ මල්ලි මේකේ ෆීල්ඩ් එකේ වැඩ කරා. ඒ වගේ කියන්නේ ඒ කාලේ ෆීල්ඩ් එකේ වැඩ කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒකෙන් තමයි ජීවත් වුනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මම මේ උදාහරණයක් කිය ෆීල්ඩ් එක කියලා. නමුත් කන්තලේ ප්‍රදේශයේ ජීවත් වුනේ මේකෙන්. ඒක ඉතින් දැන් විනාශ වෙලා ඒක දැක්කම මටත් නිකන් අර පෞද්ගලිකව නිකන් දුකයිද මම කන්තලේ කෝවිල්ගමට ගියාම දුකයි. අර ඒක විනාශ වෙච්ච එක 86 වැව කැඩිච්ච එක ඒක ස්වභාවික සිද්ධියනේ. නමුත් මේක ස්වභාවික දෙයක් නෙවෙයිනේ. අපි හිතාමතා විනාශ කරගත්තේ. අපි උදේ ටෝකියෝ සිමෙන්ට් එකට ගියා. ටෝකියෝ සිමෙන්ට් කෝපරේෂන් එක 1982 ඉඳලා 2025 වෙනකොට ලැබලා තියෙන තත්ත්වය මේ 1970 ගණන් වල තිබ්බා. ඒකයි මම කියන්නේ මේ රජයෙන් ඒ තරම් දෙකමතුම ඇහුවනේ බැම්තුම ඇහුවා දැන් මේක මොකක්ද උනේ කියලා. කොතනද මටත් ඒක තාම දන්නේ නැහැ. කොතනද පාඩු ලබන්න පටන් ගත්ත අවස්ථාව කියලා. මම දන්නවා හොඳට 70 80 ගණන් වෙනකම් මේක ලාභ ලැබපු තැනක්. මේකෙන් භාණ්ඩාගාරයට විශාල මුදලක් දීපු තැනක්. ඉතින් ඒ නිසා ඒක තමයි දැන් ඒක කොහෙන්ද පටන් ගන්න කියලා ඊළඟට අමතුමාට බාරයි. නමුත් මම මේ අර අතීත ස්මරණයක් කරේ නිකන් අපිට දුක හිතෙනවා. නමුත් ඒ ගැන හිතලා සමහර ලාවට අපිට හිතපු තැනට යන්න බැරි වෙයි. නමුත් ඕක තමයි ඒ කාලේ අපි පොඩි කාලේ තිබ්බ තත්ත්වය. අපි දැනට ලංකාවට සීනි ගේනවා 90%කට ආසන්න ප්‍රමාණයක්. ලංකාවේ අවශ්‍යතාවය. ලංකාවේ අවශ්‍යතාවයෙන් අපි දුමුරු සීනි හදන්නේ පැල්වත්ත සෙවණගල ඇතිමලේ ගල්ඔය සියල්ලේම 10%කට අඩුවේ. එක්කම ආනයනය කරන්නේ. අපි රුපියල් වලින් ගත්තොත් බිලියන 127ක් විතර මේ සීනි ආනයනයට වියදම් කරනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඉතින් අද ඒ සීනි කියනලත් අපි ගේන්නේ දුමුරු සීනි නෙමෙයි සුදු සීනි. ඒ කියන්නේ ශරීර වලට මිනිසුන්ට යෝග්‍යව නෙමෙයි. කර්මාන්ත වලට තමයි වැඩිපුර සුදු සීනි පාවිච්චි කරන්නේ. ඉතින් මේ දුමුරු සීනි මෙතන මේ අද එදා ඉඳලා හැදුවනම් උක්වගාව දියුණු කරලා මේ ගම්පින් දියුණු වෙලා අපිට පිටරටටත් කාබනික සීනි හැටියට උක්සීනි යවන්න තිබුණා. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඒ එතනෝල් කියන්නේ සීනි වල අතුරු ඵලයක්. ඒවත් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේක දියුණු ආර්ථිකයක් හදන්න තිබුණා. මේ තිරුකුණාමලේට මේක හරියට හැදුණා. දැන් ඉතින් ඒක ඉවරයි. ඒ කතාව අවසానයි. නමුත් දැන් මේක යලි ගොඩනගන්න ඕන. අපේ අමාත්‍යාංශයට මේක පැවරලා තියෙන්නේ මේ ඉන්න 32කට මිනිස්සුන්ට පඩි ගෙවන්න විතරයි. මේ යකඩ ටික බලා ගන්නවට. මේ යකඩ ටික බලා ගන්නවට බඩු ටික බලා ගන්නවට පඩි ගෙවන්න විතරයි. ඉතින් මේ මිනිස්සුත් ඉන්න හින්දා අඩුතරමේ මේකේ මොකද්ද උනේ කියලා ඉතිහාස කතාව හරි දැනගන්න පුළුවන්. මේ ටික හරි පරිස්සම් වෙලා ඉන්නේ 32ක් මිනිස්සු මේක පරිස්සම් කරන් ඉන්න හින්දා පරණ යකඩ ටික. නමුත් අපි දැන් මේක ඊළඟට මොකද්ද කරන්න කියලා කතා කරන්න ඕන. දැන් මුදල් අමාත්‍යාංශය සහ අපි මේ පිළිබඳව මේ උක්වගාව සීනි කර්මාන්ත පිළිබඳ අලුතෙන් ශක්්‍යතා අධ්‍යයන වාර්තාවක් හදලා තියෙන එක ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලයට අපි එන සතිය ඉදිරිපත් කරනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ හෙක්ටයාර මේ අක්කර 11500ක් විතර ප්‍රමාණය මුළුමනින්ම එකවරම සීනි උක් නිෂ්පාදනයට යොදා ගන්නවද නැත්නම් මේකේ කොටසක් යොදාගෙන කොටසක්
වෙනත් කර්මාන්තවලට දීලා මේ ගම්බිම් වල මිනිසුන්ගේ ආර්ථිකයේ ජීවිතේ ගොඩනගා ගන්නවද කියලා. මොකද හේතුව අපි විශ්වාස කරන දැන් තියෙන තත්ත්වෙත් එක්ක එකවර උක්වගාවෙන්ම පමණක් මෙතන මේ ගම්බිම් දිනු කරන්න බෑ. මොකද උක්වලට තව විශේෂ ප්‍රශ්නයක් තියෙනවා. වතුර අවශ්‍යතාවය කන්තලේ වැවෙන් තමයි අපිට වතුර ගන්න වෙන්නේ. ඉතින් වතුර ගන්නකොට මෙතනට වතුර සපය ගන්න පහසුකම් ගන්න ඕන. මොකද මේක ගන්න ආපු අය හුඟ දෙනෙක් එකපාර මේක දැකලා ආශාවට ආයෝජක ඉදිරිපත් වුණාට මේ ජල ප්‍රශ්න නිසා හුඟක් අය ගිහිල්ලා තියෙනවා කියලා තමයි අපි දන්නේ. ඒ වගේම හුඟක් අය මේක ගන්නේ සීනි කර්මාන්ත දිනු ගන්න බලාගෙන නෙමෙයි. මේ ගන්න අය හුඟක් අරගෙන තියෙන මේ යකඩ ටික විකුණන බලාගෙන. මේකේ මොකද මේ තඹ පිත්තල හුඟක් වටිනා යකඩ තියෙනවා. ඒ කාලේ ගෙනාපු වටිනා දේවල් දැන් අර උක්කපපු කැතිමන්න පවා තියෙනවා තාම. උක්කර්මාන්තයට ගත්ත කැතිමන්න පවා තියෙනවා. සමහර මේක උක්කර්මාන්ත සීනි හද ඉන්න දවසක තමයි වහලා තියෙන්නේ. සීනි හද ඉන්න වෙලාවක මේක වහලා තියෙන්නේ. ඒක නිසා වගාව එහෙම තිබෙද්දි ගිනි දාලා නිකන් ඒක තමයි. වගාව හුඟට තියෙද්දි ගිනි දැම්මා. ගිනි දාලා මේ සුමසේක ගියාන බඩු ටිකක්. ඇමතුමනි දැන් ඔබේ ආණ්ඩුව යටතේ සැලසුම් කළා තියෙන මේක නැවත උක්වගා කරන්නද එහෙනම් නැවත උක්වගා කළා සීනි නිෂ්පාදනය කරන්නද එහෙම නැත්නම් වෙනත් කර්මාන්තයකට මේක යොදවනවා. තාම අපි අවසාන තීරණය කරන්නේ නැහැ. නමුත් අපිට එකවර මේ හෙක්ටයාර 11000 එහෙම උක්වවලා මෙතන සීනි කර්මාශාලාවක් අලුතෙන් හදලා රජයට පමණක් ඒ දේ කරන්න බෑ. ඉතින් අපි විනිවිද භාවයක් පේන හොඳ ආයෝජනයක් මේකට කැඳව ගන්න ඕන. නවීන තාක්ෂණයේ යටතේ මේක දියුණු කරන්න. ඉතින් අපි ඒකෙදි අවසාන තීරණය කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා අපේ මේ තිරුකුණාමලේ විශාල කර්මාන්ත විභවතාවයක් තියෙනවා. තව කර්මාන්ත ගොඩාක් තියෙනවා. ඉතින් කර්මාන්ත පුරයකට විශාල ඉඩම් අවශ්‍යතාවයක් තියෙනවා. ඊළඟට මෙතනට එහා පැත්තේ තිරුකුණාමලේ වරාය තියෙනවා. ඉතින් මේ තිරුකුණාමලේ වරායත් එක්ක ඒකාබද්ධ වෙච්ච අපනයන ආර්ථිකයක් ගැන අපි හිතනවා. ඒකෙදි සීනිත් එක කොටසක් තමයි. උක්වගාවත් එක කොටසක් තමයි. ඉතින් මේකෙන් අක්කර 1800ක් විතර දැනට ගොවීන් පරිහරණය කරනවා. බඩිරිඟු වලට ඉඩම් අමාත්‍යාංශය යටතේ දැන් తాවකාලික බඩිරිඟු කරන්න ගොවීන්ට ඉඩම් ලබා දීලා තියෙන කොටසක්. නමුත් මේකට ස්ථිරසාර සලස්මක් අවශ්‍යයි. ඇමතුමනි දැන් ඔබේ ඒක අපි මේ ජනතාවත් එක්කත් සාකච්ඡා කරලා ජනතාවගේත් අදහස් අරගෙන තමයි අපි ඉදිරියේ තීරණය කරන්නේ මොකද්ද කරන්න කියලා. ඔබේ සැලසුම් හරි එහෙම වෙන්න පුළුවන්. හැබැයි මේ ගමේ මේ ප්‍රදේශයේ එහෙම නැත්නම් මේ කන්තිල් ප්‍රදේශයේ ඉන්න ජනතාව බලාපොරොත්තු වෙනවා කඩිනම් විසඳුමක් මේ සම්බන්ධයෙන්. මොකද අවුරුදු 32කට එහා මේක මේ සීනි කර්මාන්ත ආයතනය වැහිලා තියෙනවා. ඉතින් අවුරුදු 32 කියන්නේ ඇමතුමනි පරම්පරාවක්. විශේෂයෙන් අපේ පරම්පරාව තමයි මේකට අපි ගොදුරු වුණේ. එතකොට අවුරුදු 32ක් ගියාද මේක ගොඩනගන්න පෙර ආණ්ඩු සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ නැහැ. නමුත් අපිට ඕන මේක කඩිනම් විසඳුමක් ගන්න පුළුවන් ද ඔබ රජය යටතේ? ඔව් කඩිනම් විසඳුමක් ගන්නනේ ජනතාව මේක අපිට දුන්නේ. දැන් අවුරුදු 32ක්ම ජනතාවටත් මේක දී ගන්න බැරි වුණා. ඒ කියන්නේ මේක විකුණපු එවුන්ව මේක මේ තත්ත්වයට පත් කරපු එවුන්වම අප්පොච්චිලාගේ ඉඳලා දැනගෙනම පුතාලට ඡන්දෙ දුන්නා. ඒක මම ජනතාවට හොඳක් කියන්නේ නැහැ ඒක අතින් නම්. ඒ කියන්නේ මේ තරම් විනාශයක් ඇස් දෙකෙන් දැක මිනිහෙකුට කතිරයක් ගහන්න හිත හදා ගන්නවා කියන්නේ නම් ඉතින් මිනිහෙක් වෙන්න බෑ. දැන් ඔයා කියප එක හරි. අපේ પરම්පරාවට මේක තමයි උරුම වුනේ. දැන් ඊළඟ પરම්පරාවට මොකද්ද අපි උරුම කරන්නේ? මෙතන කාන්තාරයක් වගේ මේ යකඩ ටිකක් විකුණලා භූමිය නිකන් කැලයක් කරලා අපේ දරුවන්ට ඇවිල්ලා මෙතන කැලයක් පෙන්නනවාද? නැත්තම් මේක හදලා මේ ජීවිතත් ගොඩනගා ගන්නවද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒකින්ද කඩිනම් ඕන. කඩිනම් කියන්නේ මොකද්ද? කඩිනම් කියන්නේ කොයි තරම් දුරටද? ඒ කඩිනමට තමයි මෙච්චර කල් ගිහිල්ලා මේ තත්ත්වයටපත් උනේ. මොකද එනේන ආණ්ඩු එනේන නායකයෝ මේ ප්‍රදේශ වලට ආපු മന്ത്രിවරු මෙහි හිටපු කට්ටියයි මෙහෙට පිටින් ආපු කට්ටියයි ඔය කඩිනම පාවිච්චි කළා තමයි මේක විකුණන්න හැදුවේ. මේකට ඇත්තටම ගන්න ආපු කට්ටිය අපි හොයලා බලාගෙන ගියාම දැන් වාර්තා බලනකොට තියෙන්නේ මුදලාලිලා ඇවිල්ලා තියෙන්නේ බෝ කරලා. මොකද කඩිනමේ දෙන්න ගිහිල්ලා